සුබදසක් වල හැමෝටම ටෙක්කාර YouTube channel වලින් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ අපි කතා කරන්නේ කොහොමද මේ දවස්වල ජනප්‍රියව තියෙන ලස්සන කපල් AI ෆොටෝස් සහ තව තනි AI ෆොටෝස් කොහොමද ඔයාලගේ ෆෝන් එකෙන්ම හරියටම හදාගන්නේ කියලා මම අද වීඩියෝ කතා කරන්නේ. ඉතින් මගේ channel එකේ මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එකේ තව දාලා තියෙනවා මේ වගේ AI ෆොටෝස් හදන වීඩියෝස් වගේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ බලලා ඔයාලට කැමති ෆොටෝස් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ දාපු ගාම ඔයාලා ගාටම ගෙන්න ගන්න අනිවාර්යෙන්ම මාව subscribe කරන්න කියලා මම ඔයගොල්ලන් ඉල්ලනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් comment එකක් දාන්න ඕන අමතක කරන්න එපා. හරි. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි ඉස්සලා අපි මේ වැඩේ කරගන්න ඔයාලා ෆෝන් එකේ browser එක open කරගන්න ඕන. ඉතින් මම ඉතින් මගේ ෆෝන් එකේ Chrome browser එක තමයි open කරගන්නේ. ඉතින් ඔයාලත් ඔයාලා ෆෝන් එකේ Chrome browser එක open කරගන්න. හරි ඊට පස්සේ මම මේ Chrome browser එක open කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන search bar එකට ගිහිල්ලා ඔයාලා search කරගන්න ඕන Gemini AI කියලා. ඉතින් මම මේක search කරගන්නවා Gemini AI කියලා. හරි ඊට පස්සේ ඔයාලා මේක search කරගන්න ඕන මේ විදිහට. හරි ඊට පස්සේ මෙතන බලා ගන්නවා මෙතන උඩම තියෙනවා Google Gemini කියලා. අන්න ඒක ඔයාලා click කරගන්න ඕනේ. ඉතින් මම විදිහට අන්න ඒක click කරගන්නවා. හරි ඊට පස්සේ අපිට බලා ගන්නවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක. හරි ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ ඔයාලා මෙතන මේ වම් පැත්තේ පල්ලෙහාම තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් නිකන් ප්ලස් මාක් එකක් වගේ. මම ඔයාලට මෙතන පෙන්නනවා මෙන්න මෙතන තියෙනවා නිකන් ප්ලස් මාක් එකක් වගේ. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්නවා දැන් මෙතන දෙවෙනි එකට තියෙනවා අප්ලෝඩ් ෆයිල්ස් කියලා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන බලා ගන්නවා මෙතන ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් කියලා තියෙනවා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් ආයේ ෆෝන් එකේ ගැලරි එකට අපි මෙතන ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන වම් පැත්තේ උඩම තියෙනවා ඉමේජස් කියලා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගත්තාම ඔයාලා ෆෝන් එකේ තියෙන සේරම ෆොටෝස් පෙන්වන්නේ එතකොට තමයි මෙතන. ඉතින් මම දැන් මෙතන මේ ෆොටෝ දෙකක් තෝරගන්න අපේ ෆොටෝ එක හදාගන්න කපල් ෆොටෝ එක හදන ඉන්න මම ඉස්සෙල්ලාම ඔයාලා මෙතන හදා ගන්න ඕන ෆොටෝ දෙක ඔයාලා තෝරගන්න ඕන මේ විදිහට. හරි ඉතින් මම දැන් මේ විදිහට මෙතන මේ ෆොටෝ දෙකක් තෝරගන්නවා. ඉතින් ඔයාලා මේ විදිහට ෆොටෝ දෙක තෝරගෙන මෙතන මේ දකුණු පැත්තේ උඩම තියෙනවා සිලෙක්ට් කියලා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. ඉතින් මම ඔයාලට මේ දෙයක් කියන්න ඕන. ඔයාලා අනිවාර්යෙන් කපල් ෆොටෝ එකක් හදද්දී ඔයාලා ෆොටෝ දෙකක් සිලෙක්ට් කරගන්න. ඔයාලා තනි ෆොටෝ කපල් ෆොටෝ ගහපු ඒවා ඔයාලා ඒවල හදන්න යන්න බෑ. ඒතර ඔයාලා ෆොටෝ එක ඔයාලා ක්වොලිටි නැතුව කියන්නේ ඔයාලා හිතන තරම් ක්වොලිටි එක හදාගන්න බැරුව යනවා. ඉතින් ඒ හින්දා මම ඔයාලට කියනවා ඔයාලා ෆොටෝ දෙකක් ඔයාලා සිලෙක්ට් කරගන්න. හරි ඉතින් දැන් මම ඔයාලට මේක හදා ගන්න ඕන ප්‍රොම්ප්ට් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔයාලා එතෙන් ගිහිල්ලා මේක කොපි කරගෙන ආවිලා මෙතෙන් හරියටම පේස්ට් කරගන්න ඕන. ඉතින් මම දැන් මේක මෙතනින් පේස්ට් කරගන්නවා. ඊට ඔයාලා මෙහෙම පේස්ට් කරගත්තට පස්සේ ඔයාලා මෙතන වෙන මොකුත් වෙනස් කරන්න යන්න එපා. මේ විදිහට මේ ප්‍රොම්ප්ට් එක ඒ විදිහටම තියාගෙන මෙතන මේ මැසේජ් වගේ නිකන් මැසේජ් එකක් වගේ කියන ලකුණක් තියෙන අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕන. ඉතින් අපි මේක ටිකක් වෙලා බලනිමු. හරි ඉතින් දැන් ඔන්න අපේ ෆොටෝ එක මේ විදිහට ජෙනරේට් වෙන ගමන් තමයි තියෙන්නේ. හරි ඉතින් දැන් ඔන්න අපි බලා ගන්න පුළුවන් මේ විදිහට ෆොටෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. හරි ඉතින් දැන් ඔන්න බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එක මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලා මෙතන දාන ෆොටෝ එක අනුව ඔයාලගේ ෆොටෝ එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා සමහර වෙලාවට. හරි ඉතින් දැන් මම මෙතන මේ ෆොටෝ එක උඩ එකපාරක් ක්ලික් කරලා මෙතන මේ දකුණු පැත්තේ උඩම තියෙනවා නිකන් ඩවුන්ලෝඩ් බටන් එක වගේ. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මම විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා ක්ලික් කරගත්තා පස්සේ ඔයාලගේ ෆොටෝ එක ඔයාලගේ ගැලරි එකට මේකෙන් ඩවුන්ලෝඩ් වෙනවා. හරි ඉතින් මොන්න දැන් බලා ගන්න පුළුවන් මගේ මෙතන මගේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. හරි ඉතින් දැන් මම මෙතන මේ විදිහට මේ ඇරෝ මාක් එක ක්ලික් කරලා බෑක් වෙනවා. හරි ඉතින් දැන් මම ඔයාලට කියලා දුන්නා කොහොමද හරියටම මේ කපල් ෆොටෝස් හදාගන්නේ කියලා. ඉතින් මම තව කපල් ෆොටෝස් හදන ප්‍රොම්ප්ට් එකක් මේ මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලා එතනින් ඒක හරියටම කොපි කරගෙන අර මම ඉස්සරලා කළා වගේ මෙතෙන්ට ඇවිල්ලා ඒක හරියටම පේස්ට් කරගෙන මේ වගේ ෆොටෝස් හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේ ටික දාලා තියන්නම් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට මේක ඉස්සරලා කරපු විදිහට තමයි කරගන්න තියෙන්නේ. හරි ඉතින් දැන් මම මෙතනින් බෑක් වෙනවා. හරි ඉතින් දැන් ඔයාලට මම ආයෙ කියලා දෙන්නම් තව තනි ෆොටෝ එකක් හදාගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝෙන් කතා කරනවා. ඉතින් මේ තනි ෆොටෝ හදන ප්‍රොම්ප්ට් එකත් මම ඔයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලා එතනින් ඒක කොපි කරගෙන මේක හදා ගන්න ඕනේ මේ විදිහට. හරි ඉතින් දැන් අපි කපල් ෆොටෝස් හදාගත්තා වගේම මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයාලා තනි ෆොටෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒකත් ඔයාලට කරන්න තියෙන මේ විදිහටම තමයි. ඉතින් මම ඒකෙත් එක ෆොටෝ එකක් හදාගන්නට ඔයාලට මම කියලා දෙන්නම්. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා වගේ මෙතන මේ ප්ලස් මාක් එක ක්ලික් කරගන්න ඕන. ඒ ක්ලික් කළා මෙතන මේ අප්ලෝඩ් ෆයිල්ස් කියන එක ක්ලික් කරගන්න ඕන. හරි ඊට පස්සේ මෙතන බලා ගන්නවා අර ඉස්සෙල්ලාගේ ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් කියන එක ක්ලික් කරගන්න ඕන. හරි ඊට පස්සේ මෙතන ඔයාලා කැමති ඔයාලා මෙතන හදා ගන්න ඕන ෆොටෝ එක මෙතෙන් තෝරගන්න ඕන. ඉතින් මම මේ විදිහට මගේ ෆොටෝ එක තෝරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මේ විදිහට තෝරගත්තට පස්සේ මම මෙතන මම මේකත් හදන විදිය
මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ප්‍රොම්ප්ට් එක දාලා තියන්න. ඉතින් ඔයාලා එතනින් හරියටම කොපි කරලා මෙතෙන්ට ඇවිල්ලා පේස්ට් කරගන්න. ඉතින් මම මේ විදිහට මෙතන මේක පේස්ට් කරගන්නවා. හරි ඉතින් දැන් මම මෙතන මේ මැසේජ් වගේ තියෙන මාක් එක මෙතනින් ක්ලික් කරගන්නවා. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එක මේ විදිහට ක්‍රියේට් වෙනවා. හරි ඉතින් දැන් බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක ජෙනරේට් වෙන ගමන් තමයි තියෙන්නේ දැන්. හරි ඉතින් දැන් ඔන්න බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එක මේ විදිහට ක්‍රියේට් වෙලා තිනවා. ඉතින් මම මේ ෆොටෝ එක අතන ඇටි ඔයාලට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඉතින් ඔයාලා එතෙන්ට යන මේක එතනින් කොපි කරගෙන මෙතන පේස්ට් කරගෙන හදාගන්න. ඉතින් මම මෙතනින් තනි ෆොටෝ හදන ෆොටෝ ප්‍රොම්ප්ට් එකයි කපල් ෆොටෝස් හදන ප්‍රොම්ප්ට් එකයි සේරම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඉතින් ඔයාලා එතනින් කොපි කරගෙන ඇවිල්ලා මෙතන පේස්ට් කරගෙන මම අර කියලා දුන්න විදිහට ඔයාලා මේ ෆොටෝස් ටික හදාගන්න. හරි ඉතින් දැන් මම මෙතනින් බැක් වෙනවා. හරි ඉතින් දැන් මම හිතනවා අද මම වීඩියෝ එක කතා කරපු දේ ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. හරි ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මම මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ වගේ වීඩියෝස් විතරක් නෙවෙයි තව මගේ channel එකේ ගොඩක් වීඩියෝස් දානවා e-money සම්බන්ධව, තව betting site සම්බන්ධව සහ තව වීඩියෝස් මගේ channel එකේ අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලට අන්නේ වීඩියෝස් උත් බලා ගන්න ඕන නම් මගේ මෙතන description එකේ කියලා ඒවත් අපිට ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් අපි කලින් හදපු AI ෆොටෝස් පවා මම දාලා තිනවා. ඔයාලට ඒවත් හදා ගන්න පුළුවන්. හරි ඉතින් මගේ channel එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා මගේ channel එක subscribe කරලා bell icon එක all දාගෙන ඉන්න. එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.